කොහොමද රජයේ නිල ලියවිල්ලකක ඒ කියන්නේ පාසල් විෂය නිර්දේශයක් වගේ වැදගත් දෙයක කිසිම සම්බන්ධයක් නැති වෙබ් ලිපිනයක් මුද්‍රාණය වෙන්නේ? අද අපි කතා කරන්නේ අන්නේ අබිරාස් URL එකේ කතාව ගැන. ප්‍රශ්නේ හරිම සරලයි. හැබැයි ඒකේ මතුවෙන කාරණා නම් බරපතලයි. කොහොමද buddy.net කියන වෙබ් ලිපිනය රජයේ විෂය නිර්දේශයකට ඇතුළත් උනේ? අපි මේකේ මුලටම ගිහින් බලමු. හරි මුලින්ම කියන්න ඕනේ අපි මේ කුමන්ත්‍රණ කතා ඔක්කොම පැත්තකින් තියමු. මේක හැක් කිරීමක් නෙවෙයි, සයිබර් ප්‍රහාරයක්ුත් නෙවෙයි, කිසිම විදේශ බලපෑමකුත් නෙවෙයි. ඇත්ත හේතු ඊට වඩා ගොඩක් සාමාන්‍ය දෙයක්. හැබැයි ඒකෙන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මේක ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ මානව දෝෂයක් සහ දුර්වල ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදිහට. එහෙනම් මේ දාමේ තියෙන පුරුක් මොනවද? සාමාන්‍යයෙන් මේ වගේ වැරද්දක් වෙන්න ප්‍රධාන හේතු 6ක් තියෙන්න පුරා. ඒක සරල කොපි පේස්ට් වැරද්දක ඉඳන් අවසාන තත්ත්ව පරීක්ෂණාවක් නොකරන එක දක්වා දිවෙන දාමයක්. අපි දැන් මේ පුරුක් එකිනෙක ගලවලා බලමු. හොඳයි. අපේ පළවෙනි කොටස සරල අතපසුවීම්. ලොකු ප්‍රශ්නයක් පටන් ගන්නෙ මෙන්න මේ වගේ පොඩි තැන් වලින්. ඕනෑම කෙනෙක් අතින් වෙන්න පුළුවන් පොඩි වැරදි වලින් තමයි මේ මුළු කතාවම පටන් ගන්නෙ. මේකට තියෙන සුලභම හේතුව බොහොම සරල කොපි පේස්ට් දෝෂයක්. හිතන්න නිලධාරියෙක් නියදි ලේඛනයකින් කොටසක් කොපි කරනවා. හැබැයි ඒකේ තිබුණු ප්ලේස් හෝල්ඩර් එක, ඒ කියන්නේ නියම තොරතුරු දාන්න කලින් తాවකාලිකව යොදන ලින්ක් එක වෙනස් කරන්න මතක වෙනවා. මේ ප්ලේස් හෝල්ඩර් කියන්නේ తాවකාලිකව යොදන දේවල්. ලේඛනයක් හදනකොට නියම ලින්ක් එක දානකම් example.com, testsite.net, අපේ කතාවේ buddy.net වගේ දේවල් පාවිච්චි කරනවා. ප්‍රශ්නේ පටන් ගන්න මේ తాවකාලික දේවල් අමතක වුණාම තමයි. ඉතින් මෙතන තියෙන තීරණාත්මකම කාරණේ තමයි මේක. අවසාන සෝදුපත් කියවීම මංගහැරුණු ගමන් මේ తాවකාලිකව දාපු අන්තර්ගතය ඒ විදිහටම එළියට යනවා. එක සරල පියවරක් මංගහැරීමෙන් ලොකු ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. හරි, ඒක තනියත් පසුවීමක්. ඒත් ඒක කොහොමද මුළු පද්ධතියම පහු කරගෙන එළියට එන්නේ? දැන් අපි බලමු දෙවනි කොටස. අසාර්ථකත්වයේ දාමය. මෙතනදී අපි කතා කරන්නේ තනි පුද්ගලයෙක්ගේ වැරද්දක් මුළු ක්‍රියාවලියෙම තියෙන දුර්වලකම් නිසා කොහොමද විශාල ප්‍රශ්නයක් බවට පත්වෙන්නේ කියලා. මෙහෙම හිතන්න විෂය නිර්දේශය හදන බාහිර ශාස්ත්‍රීය මණ්ඩලයක්. ඔවුන්ගේ කෙටුම්පත කනිෂ්ඨ නිලධාරියෙක් එකතු කරලා පද්ධතියට දානවා. හැබැයි ඒ අතරමැද වැරදි අල්ලන්න තියෙන ජ්‍යෙෂ්ඨ සමාලෝචනය කියන ආරක්ෂක පියවර මග හැරුණොත් දොර ඇරියා වගේ වැරදි ඉලියට යන්න පාර හැදෙනවා. මේ වැරද්ද හරියට වෛරස් එකක් වගේ පැතිරෙනවා, විශේෂයෙන්ම පරිවර්තනය කරනකොට. හිතන්න සිංහල මූලික ලේඛනයේ buddy.net කියන වැරද්ද තිබුණා. ඒක පරීක්ෂා නොකර දෙමළ සහ ඉංග්‍රීසි වලට පරිවර්තනය කළාම මොකද වෙන්නේ? ඒ වැරද්ද ඒ විදිහටම අනිත් භාෂා දෙකටත් බෝ වෙනවා. තවත් ප්‍රශ්නයක් තමයි ඩිජිටල් සාක්ෂරතාවයේ අඩුකම. සමහර කාර්යමණ්ඩල සමාජිකයන්ට ඩොමේන් නේම් එකක් කියන්නේ ඇත්ත වෙබ් අඩවියක් කියලා අවබෝධයක් නැහැ. සමහර විට ඔවුන් හිතනවා ඇති ඒක Taman වෙනස් කරන්න හොඳ නැති තාක්ෂණික වචනයක් කියලා. ඒ නිසා ඔවුන් ඒක වැරද්දක් විදියට දකින්නේවත් වාර්තා කරන්නේවත් නැහැ. ඉතින් මේ හැමදේම නවත්තන්න බැරිද? පුළුවන්. ඒකට තමයි තත්ත්ව සහතිකය නැත්නම් quality assurance. ඒ කියන්නේ QA කියන දේ තියෙන්නේ. සරලවම කිව්වොත් QA කියන්නේ හැමදේම එළියට දාන්න කලින් වැරදි තියෙනවද කියලා අන්තිම වතාවට පරීක්ෂා කරන ක්‍රියාවලිය. මේක තමයි අපේ අවසාන ආරක්ෂක දැල. ඒත් ඒ ආරක්ෂක දැලත් තිරුණාම එතකොට තමයි පොඩි වැරද්දක් වුණත් ලොකු ප්‍රශ්නයක් වෙලා එළියට එන්නේ. තුන්වෙනි කොටස පද්ධතිමය අන්ධ ලපය. රජයේ ලේඛනවල මේ වගේ දේවල් සුලභව දකින්න ලැබෙන්නේ ඇයි? අපි දැන් අවධානය යොමු කරන්නේ මේ වැරදිවලට, විශේෂයෙන්ම රජයේ ක්‍රියාවලි ගොදුරු වෙන්නේ ඇයි කියන පද්ධතිමය කාරණා දිහාටයි. මෙතනදී අපි දකින්නේ දුර්වලතා තුනක එකතුවක්. එකක් අනුමත කරන්න ඕනවට වඩා නිලධාරීන් ඉන්නවා. දෙකක් පොඩි වැරද්දකට කවුරුවත් වග කියන්නේ නැහැ. තුන ලින්ක් වගේ දේවල් ස්වයංක්‍රීයව පරීක්ෂා කරන තාක්ෂණය පාවිච්චි කරන්නේ නැහැ. මේ හිඩස් තුන එකතු වුණාම වැරදිවලට ලේසියෙන්ම පාර හැදෙනවා. මේ කියමනෙන් මුළු ප්‍රශ්නේම සාරාංශගත කරන්න පුළුවන්. හැමෝම වගකිව යුතු තැන ඇත්තටම කවුරුත් වග කියන්නේ නැහැ. අනුමත කිරීමේ මට්ටම් ගොඩක් වැඩි වුණාම හැමෝම හිතනවා Tamanට කලින් කෙනා ඒක පරීක්ෂා කළා කියලා. අන්තිමට කවුරුත් හරියට බලන්නේ නැති තැනට වැඩේ යනවා. ඉතින් අපි දැන් අවසාන සාරාංශයට එනවා. මේ සිද්ධියේ සැබෑ වරදකරු කවුද? ඒ හැකිරීමක් නෙවෙයි, නොසලකිල්ල. ඉතින් අවසාන නිගමනය හරිම පැහැදිලි. මේක කුමන්ත්‍රණයක් නෙවෙයි, සරල ගණිතයක් වගේ. තනි පුද්ගලයෙක්ගේ නොසලකිල්ලට දුර්වල සමාලෝචන ක්‍රියාවලියක් එකතු වුණාම ප්‍රතිඵලය තමයි මේ වගේ ලොකු වැරද්දක්. ඉතින් අපි මේක අවසන් කරමු එක ප්‍රශ්නයකින්. පාසල් විෂය නිර්දේශයක මේ වගේ දෙයක් වෙන්න පුරුවන් නම්
පොඩ්ඩක් හිතන්න තවත් මොන වගේ ප්ලේස් හෝල්ඩර් නැත්නම් ඩමි ටෙක්ස්ට් අපිට නොපෙනී වැදගත් ලේඛනවල සැඟවිලා ඇත්තේ.